හඳුරන්නේ අවසරයි. හඳුරන්නේ මේ පන්සලේ මාල් ටැංකිය නැත්තේ? ඒක දුවන් ඇවිල්ලා අහන්න දෙයක් ඇයිදී? මාල් ටැංකිය නැත්තේ බුද්ධහම කියන්නේ හිංසාවාදීද අවිහිංසාවාදීද? අවිහිංසාවාදී. දැන් ගන්නකො අපි මේ තේරෙනවද? මේ ප්‍රමාණය තේරෙනවනේ? තේරෙනවා. මේ ප්‍රමාණය ටැංකියක් හදනවා. ටැංකියට මෙතක් විතර මොකුන්ද ලොකු මාළුන්ට කියන්නේ? හරි මොකනේ මාළු වර්ගයක් දානවා. හරිද? දැන් දාලා මේ ටැංකියේ විතරනේ මාළුවා මැරෙන තුරුේ මාළුවාට ගැවසෙන්න පුළුවන්, පේන්නේ යන්න පුළුවන් මේ කෑල්ල විතරයි. ඔයාව අක්කර භාගික ඉඩමක දාලා වටෙන් කම්බි වලට ගහලා කරන්ට් එක දාලා මැරෙන තුරු කොටු කරලා තියෙනවා. ඉන්න පුළුවන්ද? හිටියත් අර මානසික පීඩනේ. ඒක අර තමා උපමා කරගන්නවා. අත්තානං උපමං කත්වාන හනිය න ඝාතේ. කාටවත් හිංසා කරන්න එපා. තමාට උපමා කරගෙන. එහෙනම් මේ දැන් මාළුවාට මේ වගේ පොඩි කෑල්ලක මේ මැරෙන තුරු ඉන්න බෑ. අපිටත් එහෙමනේ. අපිටත් ඒක වගේ තමයි මේ මාළුවාට කියන චේතනාව ආකල්පය ඇති කරගෙන කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමන්ගේ අයටත් අනිත් යාළුවන්ටත් පුරුදු කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඔය මේක බලන්න මේ දෙමාපියොත් ඉන්නවා ළමයි කෑ ගහනවා නම් මාළු ටැංකිය ඕනේ කියලා මේක පෙන්වන්න දරුවන්ට. දරුවන්ටත් කුඩා කාලේ සිට මේව උගන්වන්න ආකල්පමේ පැත්තෙන් වෙනසක් අපි ඇති කරන්න ඕනේ. ඒකට අමා මහා දර්ශනය අවිහිංසාවාදී දර්ශනයක් විදියට ඉදිරියට යනවා. තෙරුවන් සරණයි. හොඳයි හඳුනන්නේ. හොඳට තේරෙනවා තෙරුවන් සරණයි.